ආයුබෝවන්. ඉතින් අදත් ඔන්න සිටි මමී ව්ලොග් එකට ආදරෙන් ඔයාලා හැමදෙනාම පිළිගන්නවා. ලස්සන නිර්මාණයක් කරලා ඔන්න ඔයාලත් එක්ක ඒක බෙදා ගන්නයි මේ හදන්නේ. ඉතින් බලන්නකෝ මේ වගේ පහන් ආලෝකයක් ඔයාගේ ආලින්දයේ එතකොට නිදන කාමරේ කිචන් එකේ වුණත් කෑම මේසේ වුණත් ලස්සන කරන්න කහපාට ආලෝකයක් තමයි මේන් ලැබෙන්නේ. ඉතින් මේක හදාගන්න පොඩි පොඩි දේවල් ටිකක් තමයි ඕන වෙන්නේ. අපි බලමුකෝ මේක කොහොමද හදන්නේ කියලා. ඔන්න ඉස්සෙල්ලම මේ අපේ වත්තේ තිබුණ අටපෙට්ටියක් මල් ටිකක් තමයි මේකට මම පාවිච්චි කරන්නේ. ඉතින් මල් කීපයකුත් කඩාගත්තා. ඒ වගේම මේ අටපෙට්ටිය ගහේ තියෙන අර ලස්සන කොළ ඒ කොලේ අමුතුම ලස්සනක් තියෙනවා. ඉතින් මං ඒකත් ලොකු කොළ ඒ වගේම චූටි අතු ඉති ටිකක් වෙන් කර ගත්තා. ඉන්පස්සේ ඔයගලන්ට ඕන වෙනවා මේ වගේ බයින්ඩර් ගම් ස්වල්පයක්. ඒ වගේම මේ වගේ ලස්සන ග්ලාස් එකක් ටිකක් උසට තියෙන ග්ලාස් එකක් නම් හොඳයි. ඒ වගේම මේ බේකින් පේපර් එකක්. ඉතින් බේකින් පේපර් නැත්තම් සාමාන්‍යයෙන් ඔයගලන්ට වෙළඳපොලෙන් හොයාගන්න පුළුවන්නේ තෙල් කඩදාසි ඒවා වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි බේකින් පේපර් එකම හොයාගන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි. මොකද තෙල් කඩදාසියට වැඩිය බේකින් පේපර් එක ටිකක් ඝනකමින් යුක්තයි. ඉතින් ඔන්න ඔය විදියට වීදුරුව තියලා වීදුරුවේ උස ප්‍රමාණය වගේ දෙගුණයක හිටින්න අපිට මේ කොලේ මාක් කරගන්න ඕනේ. ඉතින් අර වෙන් වෙන තැන පුංචි කැපුමක් දාලා මං ඒ වීදුරුවේ උස ප්‍රමාණය වගේ දෙගුණයක් හිටින්න ওই විදියට කොලේ කපා ගත්තා. ඒ දෙගුණයක් අවශ්‍ය වෙන්නේ මොකද කියලා මම පස්සේ කියන්නම්. ඉන් පස්සේ කොලේ මැදින් හරියට දෙකට නවාගෙන එක පැත්තක තමයි අපි දැන් මේ නිර්මාණය කරන්නේ. දැන් ඉස්සෙල්ලම මම මේ කරේ පෙති ටික මේ විදියට වෙන් කරගෙන ඊට පස්සේ මැද රේණු ටිකත් මෙන්න මේ වගේ අලව ගත්තා. ඉතින් මේකට නියමයක් නෑ මේ විදියට කරන්න ඕනේ කියලා. හැබැයි සාමාන්‍යයෙන් අපි මේ මලේ ලස්සනට එන විදියට මලේ ස්වභාවික පෙනුම තියෙන විදියට අපි ලස්සනට මේක අලව ගන්න ඕනේ. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ඇලවෙන්න අවශ්‍ය නැහැ. මොකද ඒකට හේතුවත් මං කියන්නම්. මේ විදියට අපිට ලස්සනට ආකෘතිය හදාගන්න තමයි මේ විදියට යන්තම් ගම් ටිකක් ගාලා මේ මල් පෙති ටික රඳවන්නේ. දැන් ඔයගලන්ට මෙන්න මේ විදියට මල් පෙති වෙන් කරලා අලව ගන්නත් පුළුවන්. ඉන්පස්සේ මම දෙවනියට ඔයගලන්ට පෙන්නන්නම් සම්පූර්ණ මලක් කොහොමද එකවර මෙතන අලව ගන්න කියලා. දැන් මේ මලේ මේ විදියට පෙති කීපයක් අලව ගත්තට පස්සේ මට හිතුණා ඇති කියලා. ඉතින් මං ඒ නිසා මෙන්න මේ විදිහ ටිකක් විශාල කොලයක් අලව ගත්තා. මේ නිර්මාණයේදී තමන්ගේ හිතේ හැටියට තමන්ට අදහස් එන විදියට ඕගලන්ට කැමති විදියට නිර්මාණය සකස් කරගන්න පුළුවන්. ඉතින් මේ මගේ හිතේ තිබුණ රටාවට තමයි මම දැන් මේ මල් ටික අලවගන්නේ. ඔන්න ඔය විදිහට සම්පූර්ණ මලක් අරගෙන මේ මලේ රේණු චුට්ටක් විතර අයින් කරලා පුංචි කතුරකින් චුට්ටක් විතර අයින් කරලා ඉන්පස්සේ මල වටේටම මේ වගේ මම ගම් ටික ගානවා. මැද රේණු සාමාන්‍ය ප්‍රමාණයට රැඳිලා තියෙන විතරයි මම තියාගත්තේ. ඒ කියන්නේ හරියට රේණු කොටසින් භාගයක් වගේ මං අයින් කරා. මොකද ඕනට වැඩිය එතන ටිකක් අර පිම්බෙන ගතියක් තිබ්බොත් අපිට මේ නිර්මාණය ලස්සන නැති වෙනවා. ඉතින් මේක අපි ප්‍රෙස් කරන්න යන්නේ අයන් කරලා. ඉතින් එතකොට අර පිම්බිලා වගේ තියෙනකොට අපේ නිර්මාණයට ටිකක් අවලස්සනක් එනවා. ඉතින් එන්නේ ඒ නිසා ඔන්න ඔය විදියට මම අලව ගත්තා. දැන් පුංචි පොහොට්ටුවක් නිර්මාණය කරගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ওই වගේ පොඩි පෙති 3ක් විතර දාලා පොහොට්ටුව නිර්මාණය කරලා එතන යටටත් චූටි කොළ ඉටි ස්වල්පයක් රඳව ගත්තා. දැන් මේ පෙති කඩපු භාගෙට විතර තියෙන මේ විදිය මලත් 아무තු හැඩයක් ගෙන දෙනවා. ඉතින් ඒකෙත් ගම් ටිකක් තවරලා අර විදියට ඒකෙත් අර රේණු පොඩ්ඩක් අතුරෙන් අපි ටිකක් ඉවත් කරගන්නවා. ඉතින් ඒ ඉවත් කරාට පස්සේ එතන අර පිම්බුණු ස්වභාවය චුට්ටක් අඩු වෙනවා.
ඕගලන්ට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැත්තම් එහෙම සම්පූර්ණ මල ඇලෙව්වට ප්‍රශ්නිකුත් නැහැ. නමුත් අර මේකේ නිමාව හොඳින් අපිට අවශ්‍යයිනේ යමක් කරනකොට හොඳ නිමාවක්. අන්න ඒ නිසා තමයි මම ඒ විදියට රේණු ප්‍රමාණය ටිකක් අඩු කරලා මේකේ අර එම්බොස් ගතිය අඩු කරලා ගන්න ඕනි හින්දා තමයි එහෙම කරේ. දැන් ඔන්න අපි සම්පූර්ණයෙන් මේ මල් ටික අලවගෙන ඉවරයි. ඉතින් අතරින් පතරට ගම් ටිකක් ගාලා අපි දැන් අර දෙකට බෙදාගත්ත කොලේ එහා පැත්ත කොටසට සම්පූර්ණයෙන්ම ගම් ආලේප කරන්න ඕනේ. ඉතින් ඒ ගම් ආලේප කරලා මේක ඒ මල් පෙති අලවලා තියෙන පැත්තට නමලා සම්පූර්ණයෙන්ම සීල් කරන්න තමයි හදන්නේ. ඉතින් ඒක නිසා තමයි මම ඔයාලට කිව්වේ අර කලින් නිර්මාණයට අපි ගම් සාමාන්‍යයෙන් රඳවා ගැනීමට පමණක් ගම් යොදා ගන්න කියලා. සම්පූර්ණයෙන්ම මලම වැහෙන්න ගම් අවශ්‍ය නැහැ. ඉතින් මෙන්න මේ විදියට දැන් සම්පූර්ණයෙන් මේක සීල් වීමක් වෙනවා. අපි කොලේ දෙකට නවලා අර මල් අලවගත්ත කොළ මත මේක තියලා ලස්සනට වේල ගන්නවා. වේල ගත්තට පස්සේ ඒ කියන්නේ විනාඩි 10ක් පමණ වේල ගත්තට පස්සේ මේක අයන් කරන්න. මේ අයන් කරනකොට අවම රස්නය පාවිච්චි කරන්න අයන් එකේ තියෙන. ඒ කියන්නේ ඔයාලගේ අයන් එකේ තියෙන අවම රස්නය කියලා මම මෙතන හඳුන්වන්නේ. දැන් මේ අයන් එකේ සාමාන්‍යයෙන් අපිට රස්නය බෙදා ගන්න පුළුවන් කොටන්, සිල්ක්, ඒ වගේම ලිනන්, ඒ වගේ ඒකේ සටහන් කරලා තියෙනවානේ රස්නේ කොච්චර ප්‍රමාණයක් දානවද කියලා. ඉතින් ඒකේ ඔය සිල්ක් කියන එකට දාලා තමයි මම අයන් කරගත්තේ. අයන් කරගත්තට පස්සේ අපි මේ නිර්මාණයේ උස අතට තියෙන විදියට ඒ කියන්නේ වීදුරුවේ අපි මේක අලව ගන්න හදන්නේ. එතකොට නිර්මාණය හරි අතට තියලා මේ විදියට ගම් ආලේප කරන්න එක පැත්තක. ඉතින් ඔන්න ඔය විදිහට වීදුරුව අලව ගන්න. දැන් ඔයාලට මේක පැහැදිලි. දැන් මං කියනටත් වැඩිය මේ රූප සටහන් වලින් ඔයගලන්ට පැහැදිලි වෙනවා. දැන් ඔන්න ඔය විදියට අලව ගත්තට පස්සේ පුංචි ප්‍රමාණයක් අපිට මේ කොහොම අපි මෙෂර්මන්ට් එක ගත්තත් සාමාන්‍යයෙන් ටිකක් වැඩිපුර තියලානේ අපි කපා ගන්නෙ. ඉතින් ඒ කපපු ටික අයින් කරගන්න ඕනේ. මෙන්න මේ විදියට වැඩිපුර ප්‍රමාණය අයින් කරගන්න. මේ වගේ අපි මේක ලස්සන නිමාවක් දකින්න ඕන නිසා වීදුරුවේ කටේ ප්‍රමාණයටම පුංචි පුංචියට මෙන්න මේ කොටස් ටික අයින් කරගන්න. ඉන් පස්සේ ඒ කොටස් ටිකත් වැහෙන විදියට ගම් ටිකක් ආලේප කරලා සීල් කරගන්න. ඔන්න ඔය විදියට. ඉතින් මෙහෙම අතින් මේ ටික හොඳට තද කරගත්තාම හොඳට මේක වැහෙනවා. ඊට පස්සේ මේක ටිකක් වෙලා වේල ගන්න පැය භාගයක් පමණ නිකන් සාමාන්‍ය මද පවනේ වේල ගන්න. වීදුරුව යටපැත්තෙත් මේ වගේ වැඩිපුර ටික කපලා ඉවත් කරගන්න. ඉතින් ඊට පස්සේ මේක වේලලා අපිට ඉටිපන්දමක් මේකේ රඳවන්නත් පුළුවන්, විදුලි බුබුලක් දාලා තියන්නත් පුළුවන්. ඉතින් ලස්සන දැන් මේ තියෙනවනේ නවීන විදුලි බල්බ, බැටරියෙන් විතරක් ආලෝකය අපිට ගන්න පුළුවන් ඒවා. ඉතින් ඒකක් රඳවලා බලන්න මේ වගේ මේසයක් උඩ එහෙම ලස්සනට තිබ්බහම හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් මේ විදියට හදලා බලන්න. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්.